ඔන්න අපිට අද තියෙන්නේ මෙන්න මේ පේන කණු ටික කොටි ඇදලා ෆිනිෂ් කරන්න තමයි තියෙන්නේ. ඉතින් මොකද ඔයාලට මම වීඩියෝ එකක් දෙන්න හිතුවේ නොදන්න කෙනෙකුට මේ වගේ අයින් කියන්නේ අයිනට කණු දාලා තියෙනවා නම් පින්න වදිනවා නම් ඉතින් සමහරු කොටි අදිනවා පස්සේ ගැලවෙනවා. ඉතින් අර නොදන්න කෙනෙකුට දැනගන්න තමයි. ඉතින් අපි ඉස්සෙල්ලා මෙන්න මේකේ මෙන්න මේ විදියට මෝටර් කෝඩ් එකක් දාගෙන තමයි කොටි වලට යන්නේ. මොකද මෝටර් කෝඩ් එක දාගත්තාම පින්න වැදුනත් දෙමෙන්නේ නැහැ. මේ ගැලවෙන්නේ නැහැ. දෙමුණත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. කාලයක් තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි මෝටර් කෝඩ් එක දාගන්නේ. ඉතින් යාළුවනේ මෙන්න මේ විදිහට තමයි කොටි කෝඩ් එක ගන්න. මේක ඉතින් කනුව සම්පූර්ණයෙන්ම මැද ගන්න ඕන වට. ඉතින් සම්පූර්ණයෙන්ම අදින්න වීඩියෝ එකක් දෙන්න එච්චර ලොකු එකක් දෙන්න අමාරුයි. ඉතින් ඔන්න ඔය වගේ සම්පූර්ණයෙන්ම කනුව වටේම මෝටර් කෝඩ් එක අදගත්තා. ඊට පස්සේ පොටි ටික අදින්න තමයි තියෙන්නේ. අර මෝටර් කෝඩ් එක අදින්නේ පොටි අල්ලා ගැනීම ශක්තිය වැඩි වීමට. ඉතින් මේ විදිහට තමයි වැටි කියන්නේ. එහෙනම් යාළුවනේ හැමෝටම ජය වේවා. ඉස්සරහට වීඩියෝ දෙන්නම් දිගටම. එහෙනම් වීඩියෝ එක ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න. පොටිසරේස් පේජ් එක ෆලෝ කරගෙනම යන්න. ඉතින් ඔයාලටත් වැදගත් වෙයි ඉදිරියට ගෙදර වැඩ කටයුතු සඳහා. එහෙනම් ජය වේවා.